වරමේ ස්වභාවය දන්නවද? කවුද දෙවි කෙනා පිහිට වෙන කෙනාවත් දන්නවද? ඔයාට සත්පත්තිනි අම්මගේ මුල් කරගෙන වරමක් තියෙනවද? අනිත තල්ලන්න එපානේ. කඩවරප්පච්චි මුල් කරගෙන ප්‍රධාන කොට වරමක් තියෙනවා. මේක මහා සැර වරමක්. ඔයාට අධික කේන්තියක් එනවද? තද මේ කඩවරප්පච්චි ප්‍රේතාවයක්ද නැද්ද? මට බලන්න හිතුණා. මම ඒක යද්දි මට අර තාත්තේ මම පුතා පුටුවට හේතු වෙනවා මම පෙන්නන්න හදන්නේ. මත නිකන් සහැල් කරන්න. පුතුම සෙනවරන්න කඩවර මුල් කඩවර දේවතාවුන් වහන්සේ වහන්සේ පිට ආශිර්වාදේ සත්‍ය කළ මාගේ දරුවට කඩවර මහ දේවතාවුන් වහන්සේගේ වරම් මාලාව සත්‍ය කරන්න. පස්සේ රැවණ මහගේ සෙනවිරත්න මුල් කඩවර දේවතාවුන් වහන්සේගේ වරම් මාලාව සත්‍ය කරන්නට හරි අවසරයක් තියෙනවා. පස්සේ දින බොහොම හේතු කරන්න මේ කඩවර දේවතාවුන් වහන්සේ බලතේද වරම් පෙන්නන්න සත්‍ය කළ මාගේ දරුවට පෙන්නන්න. යමු නේද? එතන ගිහලා පුද පූජා ගොඩ තියෙනව නේද පුතේ? අනිත් පින් වැඩ කරගමු නේද? එහෙමද? එහෙනම් අවසරයිද? කෝ එහෙනම් ආරුඩේ දැන් කතා කරන්නේ તો කොච්චර කාලෙ හිටියද? කතා කරන්නම් බැරුව හිටියේ. කතා කරේ නෑ. අද කතා කරපේක? අද කතා කරා මෙතනදී. සත්‍ය කරා. මට කිරියම්ම දාන්න දෙන්න ඕනේ. කිරියම්ම දාන්න දෙන්න ඕනේ. ඔයා කිරියම්ම දාන්නේ අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ පුතේ. අද මෙතනදී කතා කරපේක ගැන මොකද හිතෙන්නේ? සතුටින්. ඇත්තටම විශ්වාස වුණා. අන්ත විශ්වාස නැතුව ඉතින් මේක හැමදාම අර යනවා මෙහෙ යනවා මේව කරනවා කියලා. තෙරුවන් සරණයි සියලුම දෙනාට දලදා හාමුදුරන්ගේ පිහිට ආශිර්වාදයක් වේවා. විශ්වමාතා දේවමෙදිරි ගුරු මෑණියෝ. ඉතින් පුතේ මේ වීඩියෝ එකේ විදර්ශනය වෙන්න දරුවා වරම් තියෙන ආරෝඩයක් තියෙන දරුවෙක්. ඉතින් මේ දරුවගේ කඳට වඩින්නා වූ ආරෝඩ ශක්තිය ඥාති බල ශක්තිය කතා කරන්නේ නැහැ. ඉතින් මේ දරුවා නොයෙකුත් තැන්වල ගිහිල්ලා ඉතින් ආරෝඩ වෙලා කතා කරන්නේ නැතුව තමයි මං ගාවට ආවේ. මේ දරුවා ඊට පස්සේ මං කරපු සෙත් සාන්ති වලින් මේ දරුවා කතා කරා. කතා කරලා ආපු කාරණාව ඒ ඔක්කොම සියලුම දේ කියලා ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වන්දනා කරන්න යන්න ඕනි කිව්වා. කලාවය වන්දනා කරන්න යන්න ඕනි කිව්වා. ඒ ආකාරයෙන් කතා කරා. අනිවාර්යෙන්ම අපේ ඇඟට වඩිනා වූ යම්කිසි බලවේගයක් තියෙනවා නම් ඒ ශක්ති මාලාව කතා කළ යුතුයි. මොකද නැත්තම් වැඩක් කරන්නේ කොහොමද? ආරෝඩයක් ආවම කතා කරන්න ඕනේ. නැත්තම් වැඩක් කරන්න බෑ. වැඩක් කරන්න බෑ. ආපු කාරණාව දැනගන්න ඕනේ. හොඳට දාවේ නරකටද මිනිස්යන්ට පිහිට වෙන්න පුළුවන්ද? තමාට පිහිට වෙන්න පුළුවන්ද? ඒක අනිවාර්යෙන් දැනගත යුතුයි. මොකද මේ තමන්ගේ විනාශය තමන්වත් දන්නේ නැහැ. ආරෝඩයක් කියලා එනවා. ආවට පස්සේ කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැතුව ඉඳලා සෙත් සාන්ති කරනවා කියලා කළා තමන්වත් දන්නේ නැහැ. තමන්ට වෙන දේ අන්තිමට කොහොමද කියන එක. ඉතින් ඒක නිසා මේ අනිවාර්යෙන්ම තමන්ගේ ඇඟට එන්න ආව ඒ නොපෙනෙන ශක්ති මාලාව කතා කරන්නම ඕනේ. වරම් දරුවන්ට දෙන්න උපදේශයක් තමයි වරම් හදන ගුරුවරයෙක් විදියට තමන්ගේ ඇඟට එන ඥාති දේවතාවුන් වහන්සේ කතා කරන්න ඕනේ. ඉතින් මේ දරුවා කතා නොකර පිටම දරුවෙක් තමයි. කොතනකින්වත් කතා කරන්න බැරි වෙච්ච දරුවෙක් මේ කතා කරලා ඒ දරුවට සෙත් සාන්තියක් ඇති කරා. ඉතින් සියලුම වරම් දරුවට යහපතක්ම වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පුතේ. සම්මා සම්බුදු සරණයි.